අහලා තියෙනවද ඉන්දියාප්ප පිලව්? අපි අද හදන හැටි බලමුද? කඩාගත්තු ඉන්දියාප්ප ටිකකුයි, චොප් කරගත්තු ඉඟුරු සුදු ලූණුයි, දෙහි ඇඹුල් ටිකකුයි, ගෝවා, ලීක්ස්, චොප් කරගත්තු ඉඟුරු ටිකකුයි, පැන් රසට ඕනනම් මුද්ද රස් බලන් ටිකක්, තම්බාගත් මාළු, තවයට කපාගත්තු අන්නාසි කැබලි ටිකකුයි අරගෙන තෙල් හට්ටියක් ලිපේ තියලා කජු මුද්ද රස් බලන් වගේ රසට හැපෙන්න ඕන ටික ටිකක් බෙදලා ගන්න ඕන. එතකොට තමයි රසටම හැදෙන්නේ. ඒකට ඊට පස්සේ අපි ආයෙම තෙල් ටිකට අබෑට ටිකක්, ඉඟුරු සුදු ලූණු, රම්ප කරපිංච දාලා ටිකක් ටෙම්පරාදු කරගන්න ඕනේ ඒ ටික. හොඳට ටෙම්පරාදු වුණාට පස්සේ අපි කපාගත්තු කැරට්, ලීක්ස් දාලා හොඳට කවලම් කරගන්න ඕන. රස අනුව ලුණු, කෑලි මිරිස්, ගම්මිරිස් එකතු කරගෙන හොඳට කවලම් වුණාට පස්සේ අපිට ඒකට බිත්තරයක් එකතු කරගන්න පුළුවන්. බිත්තරයක් කඩලා අරගෙන ඒකට ගම්මිරිස් ටිකක් දාලා කවලම් කරලා අපි මැදට බිත්තර ටික එකතු කරගන්නවා. ඒ ටික හොඳට බැදීගෙන එනකොට අපි එළවලුත් එක්ක කවලම් කරලා හොඳට ටෙම්පරාදු කරගන්න ඕනේ. ඒකට අපි කපාගත්තු අන්නාසි ටික එකතු කරන්න පුළුවන්. ඊට පස්සේ ගෝවා ටික එකතු කරලා හොඳට කවලම් කරගන්න ඕන. ඔයාලත් හදලා බලන්න. ගොඩක් දේවල් ඕන වෙන්නේ නැහැ ගෙදර. ඉතුරු වෙන ඉන්දියාප්ප ටිකක් අරගෙන හදන්න පුළුවන් මේ වගේ කෑම. ඉන්දියාප්ප ගෙනෙල්ල වැඩි වුණ දවසට. ඊට පස්සේ අර අපි කඩාගත්තු ඉන්දියාප්ප ටික ඒකට එකතු කරලා පැන් රසට ඕනම් මුද්ද රස් බලන් කජු ටිකක් එකතු කරලා හොඳට කවලම් කරගන්න තියෙන්නේ. ඒකට ඔයාලට ඕනම් සෝයා සෝස් ටිකක්, කෑලි මිරිස් ටිකක්, ගම් මිරිස් වෙනුවට චිලි පේස්ට් ටිකක් එකතු කරගන්නත් පුළුවන්. අපි දාන එකට ඉන්දියාප්ප ටිකක් වැඩිපුර ගෙනල්ලා ඉතුරු වුණ දවසට ඒ ටික පොඩි පොඩි කෑලි වලට කඩලා මේ වගේ රස කෑමක් හදන්නත් පුළුවන්. හදලා බලන්න කොහොමද රස කියලා කියන්න අපිට. Thank you.